ගෙවුණු දින කිහිපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් විපතටපත් ජනතාව මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වූයේ විශාල දායකත්වයක්. ගුවන් හමුදාවේ අංක 7 හෙලිකොප්ටර් බලකණයේ බෙල් 212 සහ බෙල් 417 හෙලිකොප්ටර් යාන එම මෙහෙයුම්වල නිරත වෙමින් ජීවිත දහස් ගණනක් බේරා ගත්තා. එවැනි මෙහෙයුමක නිරතව සිටි බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ඊය පස්වරු 6ට පමණ කටුනායක ගුවන් තොටුපළින් පිටත් වූයේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ ආපදාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා. එම යානය ලුණුවිල පාලමසලදී හදිසි ගොඩබෑමක් සිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙලෙස අනතුරට ලක් වුණා. यार बෑවනේ බං. ඒක වැටුණා බං. කඩම් වැටුණා බං ඒක. ජානේ කඩා වැටී තිබුණේ ලුණුවිල ගින්ඔය පිටාර ගැලීමෙන් ගම් වතුරෙන් පිරී තිබූ ස්ථානයකටයි. මේ ගුවන් යානයේ කඩා වැටීමෙන් පසු ජානයේ සිටි එක් සමාජිකයෙක් පිහිනා ගොඩට එමට උත්සාහ කළ ආකාරයයි. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ ගුවන් නියමුවා සහ සහාය ගුවන් නියමුවා ඇතුළු ගුවන් හමුදා සමාජිකින් 5 දෙනෙකු සිට ඇති අතර ඔවුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. බෝට්ටු මගින් එම ස්ථානයට ළඟා වී පැය 2කට පමණ පසුව ගුවන් හමුදා සමාජිකයින් සියලු දෙනා මුදාගෙන මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඔයා ගන්න මල්ලි මාරවිලට යන්න. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන ගුවන් නියමු විං කමාන්ඩර් නිර්මල් සෙබලාපිටිය මහතා ජීවිතක්ෂයට පත් වුණා. ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්. ඉතා දක්ෂ පළපුරුදු හෙලිකොප්ටර් ගුවන් නියමයෙකු වූ ඔහු තම සේවා කාලය තුළ ගුවන් පැය 3000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. එමෙන්ම ඔහු අද දිනයේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට නියමිතව සිටි බවට දැක්වෙන පෝස්ටුවක් ඔහුගේ හිතවතියක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණේ මෙලෙසින්. කඩාවැටුණු යානය ජලය ගිලී තිබූ අතර අද පස්වරුවේ මහත් පරිශ්‍රමයක් දරා එය ගොඩ ගැනුණා. මේ අතර මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි ප්‍රගතිය එළඹෙන 8 වෙනිදාට අධිකරණයට දැනුම් දෙන ලෙස මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළා. එමෙන්ම මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ගුවන් හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ගුවන් හමුදාපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා. මෙවැනි පසුබිමක මුලතිව් චලයේ ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා චලයේ කලපුවේ මොයකට පුළුල් කිරීමට ගිය නාවික හමුදා සමාජිකයින් 5 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. චලයේ නාවික හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති ඔවුන් පසුගිය 28 වෙනිදා උදෑසන ස්ථානයට ළඟා වී ඇති අතර ඉන්පසු ඔවුන්ගේ සංවේදන සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා. ඒ අනුව මේ වන තෙක් එම නාවික හමුදා සමාජිකයින් 5 දෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර ඔවුන් සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ.